මොකද්ද මොන වගේ දෙයක් අපිට හිතෙන්නේ ගීතයක් ගායනා කරන්න කලින් සංගීත කණ්ඩායම ගැන මේ බෞද්ධික සම්මානයකට වඩා වාචික සම්මානයක් කියන එක වටිනවා කියලා අපිට තේරෙනවා. වචනේ පොඩි සම්මානයක් දෙන්න සංගීත කණ්ඩායමට. මම මෙතන ඉඳගත්තෙත් මේ හිතේ බයට. මිස සින්වත් කියන්න නෙමෙයි. හැබැයි මට හරිම සතුටුයි මම මේ ගෙදර මෙවිලා චසුර ඊළඟට අපේ ආදරණීය සහෝදරියා මට ඇවිල්ලා කතා කළා. මේ කාලේ මම අතන ඉඳගෙන කල්පනා කළේ මෙහෙම ගීත ඇහෙන එක වාසනාවක් සජීවීව. අපි රියැලිටි ෂෝ එකක අහනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි තෝරගත්තු විදිහට YouTube එකේ අහනවා වෙන්න පුළුවන්. හැබැයි සජීවීව මෙහෙම අහනවා දකින්න ලැබෙන සහ මෙහෙම ක්‍රවුඩ් එකක් මේ වගේ ගීත වලට ඉල්ලීමක් කරන්න මම අපි අහන්න කැමති කියන තැනට ඇවිල්ලා මේ වගේ තැනක වාඩි වෙනවා කියන එක දකින්න ඒක එක්තරා වාසනාවක්. සංගීත කණ්ඩායමෙන් මට කියන්න තියෙන ඉතාම ඉහළ පරිපූර්ණත්වයක් අපි දැක්කා. මම ඇත්තම සුදුසු නැහැ මම සංගීතය ඉගෙන ගන්න නැති නිසා මේක ගැන කතා කරන්න. නමුත් මම හොඳ රසිකයෙක් නිසා මට පුළුවන් යම් අයිතියක් තියෙනවා මේක ගැන කතා කරන්න. ඒකයි මම කිව්වේ. සහ මේකේ හැම කෙනෙක්ම මේකේ ප්‍රතිභාව මම දකින අතරේ මම චසුර පුද්ගලිකව දන්න නිසා මම ඉල්ලා හිටනවා චසුරට ලංකාවේ ඉන්න. ලංකාවට මේ දෙන්න මගේ දාතුලින් ඉල්ලුවේ ඒකයි. අපිට ඉන්න වටිනාම සම්පත් විදේශගත වීම අපිට තියෙන ලොකුම දුක්ඛිත දෙයක්. ඔබ ගියත් මම දෙන්න මම නම් කියන්නේ නොයා ඉන්න. ඒකට ඒක සහ අනිකුත් අයට මට කියන්න තියෙන්නේ මේ වටිනා සම්පත රැක ගන්න අපිට ඒක අවස්ථාව අනාගතේ දුරු කරලා දෙන්න පුළුවනි.